හයි කොහමද ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ගොඩාක් දවසකට පස්සේ මම දානේ vlog එකේ 3 වෙනි කොටස අරගෙන ආවා. ඉතින් දානේ vlogs වලින් මේ අන්තිම කොටස. ඉතින් මේකෙන් පස්සේ ආයේ දානේ vlogs නෑ. අද මුළු දානේ ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් දානේ 3 වෙනි vlog එක ගේන පරක් වුණාට ගොඩාක් සමා වෙන්න. ඉතින් ඔන්න ඔහම තමයි අපි ආරණ්‍ය සේනාසනයට යන්නේ. ආරණ්‍ය සේනාසනයට යන්න ගොඩක් දුරයි මෙතන ඉඳලා. ඉතින් අපි යනවා නම් අනිවාර්යෙන් වාහනයක යන්න ඕන. ඕගොල්ලන්ට පේනවා ඇති ෆාම් වත්තක් තියෙන්නේ. ඔය ෆාම් වත්ත මැදින් තමයි අපි යන්න ඕන ආරණ්‍ය සේනාසනයට. ඉතින් ඇත්තටම මට මේ යන අතරමඟදී මතක් වුණේ මම ඇඩ්වාන්ස් ලෙවල් වලදී ඉගෙන ගත්ත චද්දන්ත ජාතකයේ සෝනුත්තර වැද්දා මට මතකයි අඹ වනයක්, උණ වනයක්, දඹ වනයක් ඔය වගේ එක එක වනාන්තර පහු කරගෙනනේ ගියේ. ඒ වගේ මේ ආරණ්‍ය සේනාසනයට යනකොටත් මුලින්ම අඹ, රඹුටන්, පේර, දූරියන්, කෙසෙල් මේ වගේ ගොඩාක් පළතුරු වගා කරලා තියෙනවා. ඒ වතු අතරින් තමයි අපි මේ යන පාර තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කන්දකට යන්නේ. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කිව්වොත් ඇත්තටම මේක අපි ලංකාවේ දකින ආරණ්‍ය සේනාසනයක් වගේම ඇත්තටම කැලෑවක් ඇතුලේ තියෙන කන්දක තියෙන ආරණ්‍ය සේනාසනයක්. ඉතින් ඔන්න අපි දැන් තමයි ආරණ්‍ය සේනාසනයට ළඟා වුණේ. ඉතින් අපි අනිත් කට්ටිය ඒගොල්ලන්ගේ වාහනවල ඇවිල්ලා දානෙට ලෑස්ති වෙනවා. ඇත්තටම අපි මේ පූජා කරන්න ලෑස්ති වෙන්නේ හස්බන්ඩ්ගේ තාත්තගේ 3 මසක් සම්පූර්ණ වීමේ දාණය. ඉතින් අපිට දාන දෙන්න තිබ්බ දවස ඇත්තටම පොය දවසක්. ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවෙන් ඇවිල්ලා සිල් ගත්ත සිල් මෑණිවරු එහෙම ඉන්නවා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි තාත්තගේ දානේ මේ වගේ පොයක් දවසකම අපට පූජා කරන්න ලැබීම ගැන. ඉතින් දැන් අපි හැමෝම ඇවිල්ලා ටටක් ගාලා මේ අපි හදාගෙන ආපු කෑම බීම වර්ග ඉක්මනටම මේ හදාගන්නේ ස්වාමින් වහන්සේලා දවල් දාණයට වඩින්න කලින් මේ දේවල් ඔක්කොම ලස්සනට පිළිවෙලට ලෑස්ති කරගන්න ඕනේ නිසා. ඔහොම තමයි අපි දාණයට ලෑස්ති වුණේ. ඔයගොල්ලෝ මේ දකින්නේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා දානේ වළඳන දාන ශාලාව. ඉතින් මම ඕගොල්ලන්ට මගේ TikTok එකේ දාලා තිබ්බා. ගොඩාක් අය ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා තිබුණා කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම මේ ආරණ්‍ය සේනාසනේ තියෙන්නේ හරිම ලස්සන තැනක, උස ස්ථානයක. ඔන්න අපි ගෙනාපු කැවිලි පෙවිලි සේරම ලෑස්ති කරාට පස්සේ අපි දාන ශාලාව ඇතුළට ගිහිල්ලා දාන ශාලාවේ ටේබල් පිහලා පරණ ඒවා අයින් කරලා අලුත් පැන් ගිලන්පස අපි පිළිවෙලට තිබ්බා ස්වාමින් වහන්සේලාට. ඒ විතරක් නෙමෙයි අපි ගෙනාපු අටපිරිකර සුළු පිරිකර මේ හැමදේමත් අපි පිළිවෙලට ලෑස්ති කරලා තිබ්බා. මොකද ස්වාමින් වහන්සේලා වැඩම කරාට පස්සේ මේ දේවල් පූජා කරන්න පිළිගන්වන්න හරි ලේසි, පහසුයි සහ පිළිවෙලයි නිසා. ඉතින් ඔය තමයි අපි දානෙ දුන්න ආරණ්‍ය සේනාසනේ දාන ශාලාව. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේක හරිම ලස්සන වටපිටාවක පරිසරයක තියෙන්නේ. ඉතින් මැලේසියාවේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් එන්න මේ ආරණ්‍ය සේනාසනයට. පන්සලේ ප්‍රධාන ස්වාමින් වහන්සේ ලංකාවේ කෙනෙක්. ලංකාවේ ස්වාමින් වහන්සේලා වගේම බුරුම, චීන මේ හැම රටකම නියෝජනය කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නේ ආරණ්‍ය වාසීව. දානේ වළඳන වෙලාවට විතරයි ඒගොල්ලෝ පහලට වැඩම කරන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ කාලසටහනකට අනුව ඒගොල්ලොන්ගේ ආරණ්‍ය සේනාසනවල තමයි වැඩ ඉඳින්නේ. ඔන්න දානෙට දැන් හැමදේම ලෑස්ති. ස්වාමීන් වහන්සේලා වැඩම කරලා දානේ බෙදා ගන්න ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් මැලේසියාවේ මේ ආරණ්‍ය සේනාසනයේ දානමය කටයුතු මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ.
ඔන්න මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා ලංකාවේ සහ වෙන රටවල් වල සිල්ගත්ත සිල්මෑණිවරු සහ උපාසක මහත්වරු ඉන්නවා කියලා. ඉතින් දැන් මේ දානි බෙදාගන්නේ ඒ සිල්මෑණිවරු සහ සිල් උපාසක මහත්වරු. ඊට පස්සේ ඔන්න අපි හැමෝම ස්වාමීන් වහන්සේලාට අටපිරිකර, සුළුපිරිකර, ගිලන්පස මේ හැමදේම මේ වෙලාවේ තමයි පූජා කරන්නේ. ඉතින් මෙතනදී සමහර ස්වාමීන් වහන්සේලා එතනදිම දාන වළඳනවා. සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ කුටියට දාණය අරගෙන යනවා. ඉතින් දානේ වළඳලා ඉවරුණාට පස්සේ අපි මේ දානේ පූජා කරන්නේ තාත්තගේ තුම්මස් සම්පූර්ණ වීමේ නිමිත්තෙන්නේ. ඉතින් අපි මතක පැන්වක් කරලා තාත්තට පින් අනුමෝදන් කරනවා දෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩාක් ලස්සන බණක් අපට දේශනා කළා. ඉතින් බණට සවන් දීලා අපි අන්තිමේදී තාත්තා වෙනුවෙන් මතක පැන්වක් කරලා තාත්තට පින් අනුමෝදන් කරලා අපි ගොඩාක් සතුටු සිතින් තමයි අන්තිමේදී ආරණ්‍ය සේනාසනයෙන් පිට වෙලා ආවේ. ඉතින් තාත්තට මතු උපදින හැම ආත්මයකම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිදුක් නිරෝගී ආත්මයක් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මේ පිනේ අනුභවයෙන්. ඔන්න දැන් තමයි ඔයගොල්ලෝ මේ දානි ලොග් එකේ සුන්දරම මොහොත දකින්නේ. මොකද දන්නවද අපි රෑ එළි වෙනකන් මහන්සි වෙලා වැඩ කරලා දානි පිළියෙල කරලා ඉතින් මේ හැමදේමත් එක්ක උන ලස්සන සිදුවීම් මතක් කර කර අපි මේ කෑම කන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පුදුමාකාර ලස්සන පරිසරය මුදු සුළඟ නිස්කලංක වටපිටාව මේ හැමදේමත් එක්ක මේ විදිහට කෑම ටිකක් කන්න විදේශ රටවල් වල ඉන්න හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඔන්න අපි කෑම කාලා ඉවර වෙලා අපි ගියා පන්සලේ පොඩ්ඩක් ඇවිදින්න. ඊට පස්සේ අපි මල් පහන් පූජා කරලා බෝධීන් වහන්සේ නමස්කාර කරලා බුදු කුටියට ගිහින් බුදුන් වැඳලා ඊට පස්සේ අපට ස්වාමීන් වහන්සේගෙන් පුංචි ආරාධනාවකුත් තිබිලා අපි ගියා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කුටි පැත්තට. ඉතින් අපට ස්වාමීන් වහන්සේ ආරාධනා කරලා තිබිලා තියෙන්නේ මේ ආරණ්‍ය සේනාසනයේම හැදෙන මොනවාද දූරියන් කන්න දෙන්න. ඉතින් ඔය දූරියන් කන අතරතුරේදී ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙලා අපිත් එක්ක කතා කර කර හිටියා. ඉතින් හරිම සතුටුයි මේ ගෙවුන මොහොත හරිම සුන්දරයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කුටිය හදලා තියෙන පරිසරය හරිම නිස්කලංකයි. ඉන්න හරියට ආස හිතෙනවා. ඉතින් ඔන්න මේ තමයි ගොඩාක්ම දුක හිතුන මොහොත. මේ නොයල් අයියා සහ අක්කා තමයි අපිට ඒගොල්ලන්ගේ ගෙදර දානේ හැමදේම හදාගන්න උදව් කරේ. එයාගේ වාහනෙන් හැම දෙයකටම අපට උදව් කරා යන්න එන්න බඩු ගේන්න පන්සලට යන්න. ඒ විතරක් නෙමේ ස්වාමීන් වහන්සේට කියලා අපට මේ දාන දෙන්න ඕන කියලා හැමදේම හදලා දුන්නේ අපට නොයල් අයියා. ඉතින් ඒ විතරක් නෙමේ අපට ගොඩාක් උදව් කරපු කට්ටිය හිටියා. ඉතින් ඒ හැමෝටම පොදුවේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. ඉතින් අපි දැන් මේ දානේ වැඩ කටයුතු ඉවර කරලා ආපහු ගෙදර යන ගමන් ඉතින් අලුත් ලස්සන ලොග් එකකින් එනකන් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.